මම මේ ඉන්නේ ලංකාවෙන් කිලෝමීටර දහස් ගානක් ඈතින් තියෙන කැනඩාවේ. මේ තමයි ලෝකයේ දෙවනියට විශාලතම රට. කැනඩාවේ සමස්ත ජනගහනය මිලියන 40කට වැඩි. ඒ අතරින් ලංකාවේ කට්ටිය ලක්ෂ 2ක් විතර ඉන්නවා. ඉතින් කැනඩාව කියන්නේ ලොකු රටක්. මේ රටේ ප්‍රමාණයට සාපේක්ෂව මිනිස්සු ජීවත් වෙන්නේ හරිම පොඩි කොටසක. ඒ කියන්නේ මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ 120කටත් වඩා අඩු භූමි ප්‍රදේශයක. අනිත් හැමතැනම මේ වගේ ලස්සන දියඇලි, මේ වගේ වනාන්තර, හිම කඳු වලින් තමයි මේ රට පිරීලා ඉතිරිලා ගිහිලා තියෙන්නේ. කැනඩාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 138ක්ම තියෙන්නේ වනාන්තර. ඉතින් කැනඩාව ලොකුයි තමයි. ඒ වුණාට මිනිස් ජීවත් වෙන්නේ අර මම කිව්වා වගේ තාමත් පොඩි ප්‍රදේශයක. ඉතින් මේ මොහොතේදී මම ඉන්නේ නෝර්ත් වැන්කුවර්. ඉතින් වැන්කෝ ඉන්න කෙනෙක්ට ඉතාමත් ලේසියෙන් ඉක්මනින් ළඟා වෙන්න පුළුවන් පැත්තක් තමයි නෝර්ත් වැන්කුවර් කියන්නේ. මේ හරිම ලස්සනයි. BC වල වින්ටර් එක ගැන කතා කරොත් BC වල වින්ටර් එක අනිත් ප්‍රාන්තවලට සාපේක්ෂව ගොඩක් අමාරු වින්ටර් එකක් නෙමෙයි. විශේෂයෙන්ම මේ අවුරුද්දේ වින්ටර් එක අපිට ගොඩක් අමාරු නෑ. මොකද හේතුව තමයි ගොඩක් හිම වැටුනේ නැති එක. කැනඩාව කියන්නේ ඍතු හතරම හරිම ලස්සනට බලන්න පුළුවන් රටක්. ඉතින් අපි දැන් ඉන්නේ ස්ප්‍රින් එකේ. ස්ප්‍රින් එකේදී මල් පිපිලා සීතල පොඩ අඩු වෙලා සමයකට සූදානම් වෙන කාලේ කිව්වොත් හරි. සමයක කියන්නේ BC වල අමුතුම එකක්. මිනිස්සු හරිම කාර්යබහුලයි. සමයකදී මිනිස්සු හැමතැනම ඇවිදිනවා. ඉතින් ඒ ලස්සන කාලවල් ටික පහු කරන ඒ ලස්සන කාලවල් වල තියෙන වෙනස හොඳින්ම දකින්න පුළුවන් රටක් තමයි කැනඩාව කියන්නේ. සීත කාලය ගැනත් කියන්න. සීත කාලයේදී මෙහි ඉන්න බැරි තරම් සීතලක් ඇති වෙනවා. හිම වැටෙනවා. ඉතින් ෆෝල් එකේදී මේ ගස් ඔක්කොම රතු වෙලා හරිම ලස්සනට බලන්න පුළුවන්. ඉතින් ඔයා කැනඩාවට ආවොත් ඔයාට කැනඩාවේදී ඍතු හතරම වෙනස් වෙන විදිය හරිම ලස්සනට බලන්න පුළුවන්. අපි අද ආපු ගමනේ අවසාන නැවතම තමයි මේ. ඉතින් අපි කැනඩාව ගැන විස්තර කිව්වට අපි අද ආවේ නෝර්ත් වැන්කුවර් නෝවන් ෆෝල් එක බලන්න. මේ තියෙන නෝවන් ෆෝල් එක අපි වාහනේ පාක් කරලා කිලෝමීටර 7ක විතර දුරක් ගෙවාගෙන ආවට පස්සේ තමයි මේ දියැල්ල අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් වැන්කෝවර් වල අපිට එන්න පුළුවන් ලේසිම තැනක් තමයි නෝවන් ෆෝල්. ඉතින් ඔයත් කැනඩාවට ආවහම ඔයාට යන්න පුළුවන් එක දවසින් ගිහිල්ලා එන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ. ඉතින් එහෙනම් අපි සූදානම්මින් ඉන්නවා ඉස්සරහට මේ වගේ ලස්සන තවත් වීඩියෝ ගොඩක් අරගෙන එන්න. ඉතින්